ආයුබෝවන් මිතුරනි, ඔබ කවදා හරි රාත්‍රියේ අහස දෙස බලන විට එම දිලිසෙන තාරකාවලට පසුපසින් තිබෙන රහස් ගැන සිතා බැලුවා. අද අපි විශ්වය හරහා විශ්මිත ගමනකට යොමු. අපගේ ගෘහ ග්‍රහයාවන පෘථිවියෙන් ආරම්භ කරමින් විශ්වයේ අවසාන සීමාව දක්වා. අපගේ සෞරග්‍රහ මණ්ඩලය යන ගුරුත්වාකර්ෂණ බලයෙන් එකට බැඳී ඇති විශාල හා ආකර්ශනීය අභ්‍යවකාශ පවුලකි. ඒ බිලියන 4.6කට පෙර වායු සහ දූවිලි වලින් සමන්විත විශාල වලාකුළකින් නිර්මාණය විය. මෙම පද්ධතියේ මධ්‍යයේ සූර්යයා සිටින අතර ග්‍රහයන්, චන්ද්‍රයන්, ග්‍රාහක සහ ධූමකේතු ඇතුළු සියල්ලම ඒ වටා භ්‍රමණය වේ. දැන් අපි සූර්යයා, ග්‍රහයන් සහ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් සමාජිකයන් පිළිබඳ ගවේෂණය කරමු. සූර්යයා යන බොහෝ විට හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සමන්විත උණුසුම් ප්ලාස්මායෙන් යුත් විශාල දිදුලන ගෝලයකි. සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්ධයෙන් 99.98කට වඩා එහි අඩංගු වේ. පෘථිවිය මත ජීවය ඇති කිරීමට සූර්යයා තාපය සහ ආලෝකය සපයයි. සූර්යයා නොමැතිව කාලගුණය, දේශගුණය හෝ අප හඳුනන ජීවිතය කිසිවක් නොමැති වනු ඇත. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 8ක් ඇත. ඒවා කණ්ඩායම් දෙකකට බෙදේ. අභ්‍යන්තර ග්‍රහලෝක, පාෂාණමය ග්‍රහලෝක ලෙසට හැඳින්වේ. සහ බාහිර ග්‍රහලෝක, වායු සහ අයිස් යෝධයන් ලෙස හැඳින්වේ. අභ්‍යන්තර ග්‍රහලෝක සූර්යයාට ආසන්නව පිහිටා ඇත. ඒවා කුඩා වන අතර පාෂාණ හා ලෝහ වලින් සාදා ඇති අතර ඝන පෘෂ්ඨයන් ඇත. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නතම ග්‍රහලෝකයයි. දිවා කාලයේ ඒ අතිශයින් උණුසුම් වන අතර රාත්‍රියේදී හිම කැටි වේ. බුධ ග්‍රහයාට චන්ද්‍රයන් නැත, වළලු නොමැත සහ බුධහි වර්ෂයක් පෘථිවි දින 88ක් පමණි. සිකුරු යනු සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහයක්. එහි ඝන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලය දැඩි හරිත ගෘහ බලපෑමක් ඇති කරයි. සිකුරු ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන අතර එහි එක් දිනයක් වසරකටත් වඩා දිගුය. එය ප්‍රමාණයෙන් පෘථිවියට සමානයි. ජීවය පැවතීමට සහාය වන එකම ග්‍රහලෝකය පෘථිවිය. එහි ද්‍රව ජලය, ඔක්සිජන් බහුල වායුගෝලයක් සහ එක් ස්වාභාවික චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රයා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පෘථිවිය හානි කර සූර්ය විකිරණ වලින් ආරක්ෂා කරයි. රතු ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහයාට එහි වර්ණය ලැබෙන්නේ එහි මතුපිට ඇති යකඩ ඔක්සයිඩ් වලිනි. එහි තුනී වායුගෝලයක් ඇති අතර සාක්ෂි වලින් පෙනී යන්නේ එහි බොහෝ කලකට පෙර ජලය පැවති බවයි. අඟහරු ග්‍රහයාට ෆොබොස් සහ ඩෙයිමොස් යන කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර අනාගත මානව මෙහෙයුම් සඳහා අධ්‍යයනය කරේ. අඟහරු සහ බ්‍රහස්පති අතර ග්‍රාහක පටය පිහිටා ඇත. එහි විවිධ ප්‍රමාණයේ පාෂාණමය වස්තූන් මිලියන ගණනක් අඩංගු වේ. විශාලතම වස්තුව වන්නේ වාහන වන ග්‍රහලෝකයක් වන සේරස්. බ්‍රහස්පතිගේ දැඩි ගුරුත්වාකර්ෂණ මෙම ග්‍රාහක ග්‍රහලෝකයක් සෑදීම වළක්වයි.
බාහිර ග්‍රහයන් විශාල වන අතර සූර්යයාට දුරින් පිහිටා ඇත. ඒවා ශීතල වන අතර බොහෝ චන්ද්‍රයන් සහ වළලු පද්ධති ඇත. බ්‍රහස්පති විශාලතම ග්‍රහයයි. එහි ගුරුත්වාකර්ෂණ බලය ඉතා ප්‍රබලයි. එයට 90කට වැඩි චන්ද්‍රයන් සහ මහා රතු ලපේ නම් විශාල කුණාටුවක් ඇත. සෙනසුරු එහි අලංකාර වළලු සඳහා ප්‍රසිද්ධය. ඒ දෙවන විශාලතම ග්‍රහය වන අතර බොහෝ විට හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සමන්විතය. යුරේනස් එහි පැත්තේ භ්‍රමණය වන අතර ඉතා සීතල අයිස් සහිත වායුගෝලයක් ඇත. එයට දන්නා චන්ද්‍රයන් 27ක් සහ දුර්වල වළලු ඇත. නෙප්චූන් සූර්යයාට දුරස්ථම ග්‍රහයයි. එහි සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම සුළං ඇත. එහි ගැඹුරු නිල් පැහැය මිතේන වායුව නිසාය. රෝමන ග්‍රහයන් ග්‍රහලෝකවලට වඩා කුඩා වන අතර ඒවායේ උත්ක්ෂය පැහැදිලි නොකරයි. උදාහරණ ලෙස ප්ලූටෝ, සේරස්, එරිස්, හියුමේ සහ මේක්මේක් සඳහන් කළ හැක. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් සමාජිකයන් ලෙස චන්ද්‍රයන්, ග්‍රාහක, ධූමකේතු සහ උල්කාෂ්ඨ පවතී. මෙම වස්තු අපගේ අභ්‍යවකාශ පරිසරයට විවිධත්වය හා සුන්දරත්වය එක් කරයි. සෞරග්‍රහ මණ්ඩලය අති විශාල අද්භූත සහ සැබවින්ම විස්මයජනකයි. නැරඹීමට ඔබට ස්තුතියි.